තෙරුවන් සරණයි. දෙවි පිහිටයි මගේ යාළුවෝ හැම දෙනාටම. අද නම් ඉතින් ස්ක්‍රිප්ට් එකක් මුකුත් හදාගත්තේ නැහැ. උදේ භාවනාවට ඉඳගත් වෙලේ ඉඳලා මගේ හිතට ආපු කරුණක් ගැන තමයි මම මේ කියන්න ලෑස්ති වෙන්නේ. ඉතින් යාළුවෝ දැන් අපි මෛත්‍රී භාවනාව වඩමින් අපේ හිත ගැන හොඳින් අධ්‍යයනය කරමින් ඉන්නේ. එහෙම නේද? ඒත් මට හිතෙනවා සමහර අය එහෙම නැහැයි කියලා. මට ඒක දැනෙනවා. මොකද සමහර අය ඒක පස්සට කල් දාලානේ තියෙන්නේ. මං ජොබ් එකකින් ඉහළට ගිහිල්ලා හොඳ ගයක් හදලා එතකොට දරුවෝ ටිකත් හදාගෙන ඊට පස්සෙම මේ වැඩේට බහිමු නේද කියලා හිතන අය ඉන්නවා. සමහර අය ඉන්නවා අයියෝ වට දැම්ම මොනාටද යොමු වෙන්නේ? තාම මම තරුණ වයසේනේ ඉන්නේ. ඉතින් ඕවා කරන්නේ වයසක උදවියනේ. ඉතින් 60 පැන්නයින් පස්සේ ඔය භාවනාවක් බණක් භාවනාවක් කරගෙන සිල් අරගෙනම ඔය වැඩේ පටන් ගන්නවා කියලා තමයි ඉන්නේ. ඉතින් ඔයාට ෂුවර්ද ඔයා එච්චර කාලෙ ඉඳී කියලා? ඔයාට වගේ ඊළඟ මොහොත ෂුවර්ද? ඔයාට විශ්වාසයිද ඔයා ඊළඟ මොහොතේ හුස්ම ගන්නේ කියලා යාළුවේ? අහලා තියෙනවද මේ කවිය? ලෝවැඩ සංගරාවෙන් තමයි ගත්තේ වීදාගම මෛත්‍රී හිමියන්ගේ. දිගු පුලුලින් සක්වලවන් සිදු කුස සිය වසකින් උඩ එන කැස් බෑ හිස විය සිදුරෙන් නැගිතත් දුගතිය බැස තව උපදින්නට බැරි මේ මිනිස් කුස. දන්නවද යාළුවෝ මේකේ තේරුම? දිගින් හා පළලින් සක්වල වැනි කියන්නේ මහා විශාල වූ මුහුදෙහි 100ක් අවුරුද්දකට වරක් අවුරුදු 100කට වරක් උඩ එන්නා වූ කැස්බෑවාගේ හිස. මතකද අර කන කැස්බෑවා වියසිදුරෙන් අහස බැලුවා වගේ කියලා අපි අහලා තියෙන කතාවක්. අන්න ඒක හරි දුර්ලභ අවස්ථාවක්නේ. ඉතින් ඒ එන කැස්බෑවගේ හිස වියසිදුරෙන් මතු වුණත් දුගතිහි උපන්නකෝ මිනිස්ලෝ ඉපදීම ඊටත් වඩා දුෂ්කරයි කියලා කියනවා යාළුවනේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විටක දේශනා කරා මේ පෘථුවියේ පස් ටික මේ නිය පිඬට ගත්ත පස් ටික හා සමානයි කියලා මිනිස්සෙක් වෙලා ඉපදෙන ප්‍රමාණය. ඉතින් හිතන්නකෝ කොච්චර සම්භාවිතාවක්ද ඒක කියලා. කොච්චර අඩුම සම්භාවිතාවක්ද කියලා. ඉතින් ඔයාට ඉන්ෂුරන්ස් එකක් තියෙනවද? අර අපි මේ ජීවිතේදී දාන්නේ ලයිෆ් ඉන්ෂුරන්ස් දානවා ඊට පස්සේ ඒ කියන්නේ ජීවිත රක්ෂණය දානවා ගිනි රක්ෂණය දානවා. ඉතින් ඔයාටත් ඉන්ෂුරන්ස් එකක් තියෙනවද? ඔයා මෛත්‍රී බුදුන් දැක හරි නිවන් දකින්නමයි කියලා මේ සැරේ නැතුව ඊළඟ සැරේ try කරනවා කියලා. ඒකම ඉන්ෂුරන්ස් එක තමයි යාළුවනේ මේ මාර්ගේ වඩන එක. කවදාවත් කල් දාන්න එපා. කවදාවත් කල් දාන්න එපා මේ අති දුර්ලභ වූ අවස්ථාව. ඔයාට පස්සේ පසුතැවෙන්න වෙයි. ඔයාට පස්සේ පසුතැවෙන්න වෙයි යාළුවනේ. 84000ක් විහෙර විහාර කරපු ධර්මාශෝක රජතුමා අන්තිමට ගිහිල්ලා ඉපදුනේ කොහේද? ඉතින් යාළුවේ අපි සිමෙන්ති කොට්ට 10ක් 12ක් වැඩිම වුණොත් 100ක් 1000ක් දීලා අපි පන්සල් 1 2 3 නෙමෙයි පන්සල් 100ක් 1000ක් හැදුවා. අපිට පුළුවන් ද යාළුවනේ අපේ වැඩේ කරගන්න. ඉතින් පොඩ්ඩක් හිතන්න. කල් දාන්න එපා මේ වැඩේ. අදම මේ වැඩේ කරගන්න හිත හදාගන්න වැඩ පිළිවෙලට යොමු වෙන්න. ඔයා බය වෙන්න එපා. ඔයාගේ ওই ජීවිතේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ලොකු අවබෝධයකින්ම ගමන් කරන්න පුළුවන්. ඔයා වෙන්ද වගේ කනස්සල්ලටපත් වෙන්නේ නැහැ. ඔයා ඉන්ද්‍රක්‍රීලයක්සේ නැගී සිටින යාළුවේ.
කිසිම ප්‍රශ්නයක් ආවත් කිසිම කරදරයක් ආවත් ඔයා සැලෙන්නේ නැහැ මේ මාර්ගය යනකොට තව තවත් ඔයාගේ ප්‍රඥාව වැඩි වෙලා ඔයාගේ ජීවන ගමන සුන්දර වෙනවා. මම මේ අත්දැකීමෙන්මයි කියන්නේ යාළුවේ. අත්දැකීමෙන්මයි කියන්නේ ඒකයි මේ හැමෝටම මේ දහම දෙන්නේ. ඉතින් පරක්කු වෙන්න එපා. අදම පටන් ගන්න. අදම පටන් ගන්න ඔයාගේ මේ හිත නිවන වැඩපිළිවෙලට යන්න. හරි එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්නම්. එතකන් හිත හදාගන්න වැඩපිළිවෙල කරන්න යාළුවේ. ඔයාලට සම්මා සම්බුදු සරණයි.